ඇලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු බොහෝ ව්‍යාපාරිකයන්ගේ සිහිනියකි. නමුත් ඇත්තෙන්ම කර ගැනීම කැමති නොවන අභියෝභයකි. ඇමරිකාවේ කුඩා ව්‍යාපාර නියෝජිත ආයතනය US Small Business Administration අනුව සියලු කුඩා ව්‍යාපාරවලින් සාර්ථකව වසර 10ක් පුරා පවතින්නේ ව්‍යාපාරවලින් සියයට 33ක් පමණයි. එයට හේතුව නමක් සැලසුමක් නොමැතිකම, කළමනාකරණයේ ඇති දුර්වලතා, ප්‍රමාණවත් මුදල් නොමැතිවීම සහ ඉලක්කගත වෙළඳපොළ ගැන නිවැරදිව අදහසක් නැතිවීම ව්‍යාපාර අසාර්ථක වීමේ ප්‍රමුඛ හේතුවේ. ෆ්‍රැන්චයිසිං යනු නිවැරදි ස්ථාපිත පද්ධතියක් ඇති ව්‍යාපාරයකි. එනම් පැහැදිලි ව්‍යාපාර සැලැස්ම, දීර්ඝ ඉතිහාසයක් ඇති සිස්ටම් එකක් සහ ඉලක්කගත වෙළඳපොළක් සහ බ්‍රෑන්ඩ් එක පිළිබඳ ආකර්ශනීය විශ්වාසයයි. එම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සන්නාමය පිළිබඳ විශ්වාසයක් හදා ගැනීම අභියෝග සහිතය. නමුත් ප්‍රාදේශීය හෝ අන්තර්ජාතික මට්ටමේ සන්නාමයක් යටතේ ක්‍රියාත්මක වීමෙන් නව ව්‍යාපාරිකයාට ඒ අවදානමක් නොවේ. ඔබට ඉදිනපතා ව්‍යාපාරය පිළිබඳ කටයුතු කිරීමේදී ස්රෝජුවම සම්බන්ධව සිටීමට හෝ ඇත සිට කළමනාකරණය කිරීමට අවශ්‍ය වුවත් ආරම්භක ව්‍යාපාරවලට නොලැබීන තවදුරටත් සහයෝගයක් මේ ආකෘතියෙන් ලැබේ. මේ වෙළඳපොලේ විශේෂ කාරණයකි. ඔබගේ අත්දැකීම්, පසු බෑසිනීම් හෝ ඉලක්ක කිසිවක වුවද ශක්තිමත් ෆ්‍රැන්චයිස් ව්‍යාපාර ආකෘති ව්‍යවසායකයාට වැදගත් ප්‍රතිලාභ ලබා දේ.